ජෙස්පීටයි ඔබට මට මතක තිබුණා නම් නත්තල ඉවර වෙච්ච ගමම්ම 26 වෙනිද සුපුවත මොකක්ද වුනේ? ස්තේපන් මුනින්ද්‍රයා ගැන නැත්නම් ඒ ශුද්ධවන්තයා ගැන කතා කළ සුදොසභා මාතාව. පළවෙනි ප්‍රාණ පරිත්‍යාගිවරයා. ඇත්තටම ප්‍රාණය දෙන්න තරම් විශ්වාසයේ වර්ධනය කොච්චරක් තියෙන්නද? ඉතින් එතනදී අපි ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියට යමු. ස්තේපන් අත්අඩංගුවට ගැනීම. ස්තේපන් දේව වරප්‍රසාදෙන්ද ආනුභාවෙන්ද පූර්ණව මහත් ලකුණු හා අරුම පුදුම දේ ජනතාව අතර සිදු කළේය. ඒ අතර ඒ පුදුම දේවල් කරනකොට හාස්කම් වෙනකොට මෙතන කියනවා එහෙත් ස්වාධීනයයි නම්ලත් ධර්මශාලාවට අයත් සිරේනිය සහ ඇලෙක්සැන්ඩ්‍රිය යන්ගින් ඇතෙමෙක්ද සිසිලියාවේ සහ ආසියාවේ සමහරුද නැගිට ස්තේපන් සමග විවාද කළහ. මේ අරුම පුදුම දේවල් කරනකොට විවාද කරනු ලැබුවා. ඉතින් ඇයි මේ නත්තලත් එක්කම එන්නේ ප්‍රාණ පරිත්‍යාගී වීමේ සිදුවීමක් සභාවේ එළියට ගන්නේයි? ඇත්තටම උන්වහන්සේගේ මරණය උත්ථානය ගැන අපට අමතක කරන්නට බැහැ නත්තල් පහ වුණා කියලා. ක්‍රිස්තියානි කාරයෙක් අනිවාර්යයෙන්ම මරණයට සූදානමින්ම සිටිය යුතුයි. ඒක ශාරීරික මරණයක්, ඒක මානසික මරණයක්. අපි මේ දෙකම අත්දකින්න ඕන වෙනවා ආත්මීක විමුක්තිය ලබන්න. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ මේ ධර්මශාලා ප්‍රධානීන් බොරු චෝදනා දාලා අන්තිමට ස්තේපන් මුනින්ද්‍රයට නැත්නම් ස්තේපන් කියන තරුණයට ගල් ගහලා මරලා දානවා. හැබැයි ගල් ගහනකොට මරණකොට උන්වහන්සේගේ ආත්මේ තිබුණේ කොතනද? අපිට වැදගත් වෙන්නේ ඒකයි. ගල් ගහන්නේ ශරීරයට. ගල් ගහන්නේ නැත්නම් ගල් මුගුරු ගහන්නේ මේ මාංශයට. හැබැයි ස්තේපන්ට ගල් ගැසීම ගැන ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ මෙසේ කියනවා. ඔහු ඒ අසා, ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන, පරණ ගිවිසුමක් ගැන, ආබ්‍රහම් ගැන කියාගෙන යනකොට මේ කුප්පිත වෙනවා. ඔහු ඒ අසා 54 වෙනි වගන්තිය. ඔහුට විරුද්ධව කෝපයෙන් දිලිහි දත් මිටි කෑහ. එහෙත් ඔහු අපි අවදි වෙමු. එහෙත් ඔහු ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව ස්වර්ගයට බැල්ම හෙලා දෙවියන් වහන්සේගේ තේජස්ශ්‍රීයත් උන්වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක මොන බලයක්ද? මෙහින් කෝපයෙන් ගල් ගහනකොට උන්වහන්සේගේ දෑත තිබුණේ, දෙනෙත තිබුණේ, හදවත තිබුණේ, ආත්මය තිබුණේ වෙනමම තලයක. අපි යමු තේජස්ශ්‍රීය උන්වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක අන්න ස්වර්ගයේ විවර වී ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැගිට සිටිනවා මට පෙනියයි කීය. මොනවා කිව්වත් මේ මෙහෙම දැක මේ ගල් ගහනකොට මෙන්න මෙහෙම දැක ඉඳද්දි මොනවා කිව්වත් මොනවද වෙන්නේ? ඒත් ඔහු මහත් ශබ්දයෙන් මොර හඬ ගසා තමන්ගේ කන් වසාගෙන එක්ක සිතින් ඔහු පිටට කඩා පැන. කන් වසාගෙන අපි බැලුවොත් ඇත්ත කතා කරනකොට ඇත්ත කියනකොට බොහෝ අය
කන් වසා ගන්නවා. අපි යමු ඉදිරියට. තමන්ගේ කන් වසාගෙන එක සිතින් ඔහු පිටට කඩා පැන ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූහ. ශාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සවුල් නම් යෞවනෙක්ගේ පාමුල තැබූහ. දේවවාක්‍යයේ සේය මේ බයිබලයේ. සවුල්ගේ සිත් හැරීම ගැන සංදේශ කීයක්ද මුළු බයිබලේ පිරිලා සවුල් පහුළු වෙච්චට පස්සේ. කවදා හෝ දවසක සත්‍යය ජය ගන්නවමයි. ඒ නිසා තමයි සත්‍ය ඔබව නිදහස් කරයි, සත්‍ය මාව නිදහස් කරයි කියලා කියන්නේ. ඒ නිසා අපි අවදි වෙමු. මරණයටවත් බිය නොවන ක්‍රිස්තියානිකාරයන් බවට පත් වීමේ උරුමය ජල්ලි ජගිරි ජල්ලියා කියලා නට ඉන්න නෙවෙයි. නත්තලාවා ගියා කියන එක නෙවෙයි. මේ අලුත් අවුරුද්දේවත් සැබෑ නත්තලකට ලබන අවුරුද්දේ සූදානම් වෙන්න අපගේ හදවත් සූදානම් කරගනිමු. ජෙස්පීට